යාළුවනේ මම අද කරන්න යන්නේ මගේ මේ YouTube ජීවිතේ කරන පිස්සුම දරුණම ටේස්ට් ටෙස්ට් එක. මේ ලෝකේ තියෙන දරුණම තිත්තම බියර් එකකට අපේ රටේ තියෙන පැණි රසම කෑමක් වෙනවා. පැණි බේරෙන්නේ පැණි වලේ සුදුම සුදු වැනිලා අයිස්ක්‍රීම් උයි දැම්මොත් මොකද වෙන්නේ? මම අද මේ වැනිලා අයිස්ක්‍රීම් එක බියර් එකට දාලා බොන්නයි යන්නේ. හැබැයි ඊට කලින් මම අද ඔයගොල්ලන්ට දෙනවා ලොකු චැලෙන්ජ් එකක්. මේ වීඩියෝ එක පුරාම මම රීලෝඩ් පින් 4ක් හංගල දාලා තියෙනවා. පිල්ලමක්වත් ගහන්න එපා මුලින්ම දකින්න කෙනාට ඒක දාගන්න පුළුවන්. එහෙනම් ඔයාලා ලෑස්තිද? Let's go. Jayani's Diary. බලන්න මේ කෑන් එක. මේ තමයි ගිනස්. ඔයාලා දන්නවද? මේක හදපු ආතර් ගිනස්. එයා ෆැක්ටරි එක හදන්න ගත්තු ඉඩම ගත්තේ අවුරුදු කීයකටද කියලා? අවුරුදු 9000කට. ඉස්සේ හදනා නේද? ඒක එයාට ඒ තරම්ම ෂුවර් වුණා මේක ලෝකයක් අල්ලනවයි කියලා. මේක මේ බාල්ලියට කෝපි තරම්ම කලුවට බදිනවා. ඒකයි මේක මෙච්චරටම තිත්ත. අද මම මේ තිත්ත සැරගතිය මෙන්න මේ පැණි වල වලින් සුළු විසුණු කරලා දාන්නයි යන්නේ. ASMR mode activated. අම්බෝලමයි මේක මේ බානක පෙන ගතියයි වනික පාට ඒක තනිකර එන්ජින් ඔයිල් වගේ මාර කළු පාටක් වගේ තියෙන්නේ මේ සුවඳ හොඳ මේ කෝපි සුවඳක් එනවා සැර හොඳ සැර සුවඳක් තියෙන්නේ මේ හොඳයි සුපිරි මේ සුවඳක් තියෙනවා හරි අපි එහෙනම් මේක දැන් try කරලා බලමු මෙන්න තමයි පැණි බේරෙන පැණි වලලු. අපි ඔක්කොම කලින් එකකින් කෑල්ලක් කාලා බලමු. පැණි බේරෙනවා. වෙන අපි මේකෙන් චුට්ටක් බීලා බලමු. Cheers. සුවඳයි. සුපිරි කළු කෝපි රසක් තියෙන්නේ. අර මේ බ්ලැක් කොෆි එකක් කහට වැඩි වෙලා වගේ. ගයිස් මේකේ තියෙන රෝස්ටඩ් තිත්ත ගතියත් එක්කලා මේකේ තියෙන මේ පැණි වලලු පැණි රසත් එක්ක ඒක කෑවහම මාරයි. ඒ කියන්නේ අමුතුම කට ඇතුලේ මාරම ගතියක් තියෙනවා. මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕන දෙයක්. ඇත්තටම ළමයි මේක පැණි රසත් එක්කලා මේක තිත්ත රසත් දැනෙන්නෙම නැති තරම් සුපිරි කම්බිනේෂන් එකක් යාළුවනි සෙල්ලම් කරා ඇති අපි දැන් යන් මේ වීඩියෝ එකේ හොඳම හරියට ලොකු පුරාම යන ගිනස් ප්ලොට් ට්‍රෙන්ඩ් එක මම අද කරනවා මම මේ අයිස්ක්‍රීම් එක කෙලින්ම මේකට දාගන්නවද නෑ පොඩ්ඩක් ඊට මම මේකට බියර් එක දාගන්නකම් ඔන්න එහෙනම් ළමයි මම මේක දාගන්නවා 1 2 3
අම්බෝ යාළුවනේ මේක මේ බලන්නකො ලස්සන නේද? පෙන දාලා ගිනි කන්දක් වගේ. ළමයි මන් දැන් මේකේ උගුරක් බොන්න යන්නේ. අපි බලමු මේක කොහොම වෙයිද කියලා. අම්මා සිරාවටම මේක කොපි මිල්ක් ෂේක් එකක් වගේ. ඒ කියන්නේ මේ කොපි රසත් එක්කලා මේ වැනිලා එක ෂේක් වෙලා පට්ටම රසක් එනවා. අපි මේක පොඩ්ඩක් කවලම් කරන් බලමු. Show me what hey me දෙක දුන්නද මේ මේක කෙලින්ම ලාව කන්දක් වගේ ඔයාලා බියර් එකලා අයිස්ක්‍රීම් try කරලා තියනවද නේ ළමයි ඔයාලා දන්නවද මේක තමයි ලෝක ප්‍රසිද්ධ ගිනස් ප්ලොට් එක යාළුවනේ මේ අන්තිම අදියර මම මටම චැලෙන්ජ් එකක් දී ගන්නයි යන්නේ යාළුවනේ මම දැන් මෙන්න මේ පැණි වලල්ලක් කාලා මෙන්න මේ බීම එක දිගට බීලිවරයක් කරන්න යන්නේ බලමු අද මට සුගර් හැදෙයිද දන්නේ නැහැ අම්මෝ යාළුවනේ මට මේ දැන් සුගර් රෂ් එකක් වගේ වෙලා තියෙන්නේ ඇයි මේ පැණි රස තලියයි මෙතන මේ දෙක කාලා බීලා පිස්සු වගේ මට ඒ වුණාට මේ කම්බිනේෂන් එක සුපිරි ඉතින් ගයිස් මම මේකට අද රේට් එකක් දෙනවා නම් මෙන්න මේ ගිනස් ප්ලොට් එකට දෙන්න පුළුවන් මට 10න් 8ක් 7ක් වගේ එතකොට මේ ගිනස් එකත් එක්කලා මෙන්න මේ පැණිරස පැණිවලු ඒ ටිකට මට දෙන්න පුළුවන් 10න් 10ක්. ඇත්තටම මේක සුපිරි. අද වීඩියෝ එකේ රීලෝඩ් දාගත්තා අනිවාර්යෙන් මට අද කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් දැන් අද මේ ඔයාලට 4 වෙනි රීලෝඩ් එක දාගන්න බැරි වෙච්ච අයට මම දැන් 4 වෙනි රීලෝඩ් එක දාලා මෙන්න මෙතනින්. ඉතින් යාළුවනේ මේ වගේ පිස්සු වැඩ බලා ගන්නයි මේ වගේ තෑග් දිනා ගන්නයි ජයිනිස් ඩයරි නොමිලේ වල සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. යාළුවනේ මගේ මේ වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් කරන්න කමෙන්ට් කරන්න යාළුවෙක්ට බලාගන්න ෂෙයා කරන්න. එතකොට අද වීඩියෝ එකේ අතරතුරදී මේ රීලෝඩ් දාගත්තු කට්ටිය මේ කට්ටිය අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. බයි.